Hi guys. අදත් ඔන්න ඉතින් අපි ආව වෙනස් vlog එකකින්. අද නම් අපි යන්නේ ස්වභාව ධර්මයෙන් ඉතා විශ්මිතව නිම වූ ඉතා සුන්දරම තැනක් බලන්න. මේ සුන්දරම තැන පිහිටලා තියෙන්නේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති මුලටියන වනරක්ෂිතය අසල. කොස්ගහදොළ ඇල්ල තමයි අපි බලන්න යන්නේ. ඉතින් යාළුවනේ ස්වභාව දහමෙන් වට වූ මේ ඉතා විශ්මිත නිමවුම් බලන්න අපි හරිම ආසයි. ඒ වගේම අපි යන ගමන් මාර්ගයේ අතරතුරේ අපේ ප්‍රාදේශීයට අයිති රජුරු බණ්ඩාර දෙවියන්ට පණ්ඩත් දාලා යන එක අපේ සිරිතක්. ඉතින් ඔන්න අපිත් ඒක එලෙසම ඉටු කරා. මේ සුන්දර වනරක්ෂිතයෙන් වට වුණු ගමන් මාර්ගයේ ගමන් කරනකොට ඇත්තටම හිතට දැනෙන නිදහස, ඒ මනසට දැනෙන රිලැක්ස් එක මේ ගමන් මාර්ගයේ ගත කරපු කෙනෙක් දන්නවා ඕන තරම්. ඇත්තටම යාළුවනේ අපි මේ ගෙවන ජීවිතේ දිව්‍ය ලෝකයක ජීවත් වෙනවා හා සමානයි කියලා තමයි මට නම් හැඟෙන්නේ. මම ඔයාලට මේ යන ගමන් මගත් කියන්නම් යාළුවනේ. අපි යන්නේ උරුබොක්ක පැත්තේ ඉඳන්. මේක තියෙන්නේ උරුබොක්ක මාතර ප්‍රධාන මාර්ගයේ මුලටියන වනරක්ෂිතය අසල. මං ආයිත් මේ ඇල්ලේ නම කියන්නම්. මේ ඇල්ලේ නම තමයි කොස්ගහදොළ ඇල්ල. මෙන්න මේ පුංචි පඩිපෙළෙන් බැහැලා මෙන්න මේ ලස්සන පාලමක් වගේ දිගටම තියෙනවා. මොක දිගේ තමයි අපි පොඩ්ඩ දුරක් මේ ලස්සනම සුන්දරම තැන බලන්න යන්න ඕනේ. මේ දෙපැත්තෙම වට වෙලා තියෙන්නේ සුන්දර වනරක්ෂිතයක් යාළුවනේ. බොහොම පුංචි ඉල්ලීමක් තියෙන ඕගොල්ලෝගේ. මෙතන ලොකු බෝඩ් එකකුත් දාලා තියෙනවා මේ ගැන නම්. මෙතන බලන්න එන ඕගොල්ලෝ එනෝනම් අනිවාර්යෙන් ඕගොල්ලෝ රැගෙන එන පොලිති ඒ ඕගොල්ලෝ ගේන කෑම වර්ග ඒ හැමදේම මේ පරිසරයට මුදා හරින්න නැතුව නැවත ආපසු රැගෙන යන්න මුලින්ම වග බලා ගන්න. තව දෙයක් මගේ ආදරණීය යාළුවනේ, අපි මිනිස්සු වුණාම අපි හැමෝටම එක එක තරාතිරම් වල එක එක මට්ටම් වලින් ප්‍රශ්න ආරවුල් කියන දේවල් තියෙනවා. ඉතින් අපි මිනිස්සු විදිහට මේ ස්වභාව දහමට ආදරය කරනවා නම්, මේ ස්වභාව දහමත් එක්ක එක තප්පර 10ක් හරි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන් ඒ විකෘති මනසට පුංචි හෝ සහනයක් ලැබෙනවා අනිවාර්යමයි. ඉතින් යාළුවනේ අපිත් අධිකව සතියක් පුරාවටම අධිකව තෙහෙට්ටුව වැඩ කරලා අපි හැමෝම මෙහෙමයි හිම්මත් වුණ මනසකට මං හිතන්නේ මේ ස්වභාව දාම නම් දිව්‍ය ඖෂධයක්. මොහොතකට හෝ මේ සුන්දරත්වයෙන් පිරුණු මෙවැනි ආශ්චර්යමත් ස්ථානයකට එක දවසකට හෝ ඔබට ගමන් කරන්න පුළුවන් නම් මං හිතනවා අපේ මනස ඊට වඩා සතුටක් තවත් අවශ්‍ය නැත කියලා. එහෙනම් යාළුවනේ අපි ටිකක් මේ සබාදාම මේ ලස්සන ආශ්චර්ය පොඩ්ඩක් විඳිමු.
තව දෙයක් මගේ ආදරණීය යාළුවනේ, අපේ ඇස් පින් කරා මේ වගේ සුන්දර ස්වභාව දහම මෙතරම් අලංකාරව නිම වූ මේ වගේ දුර්ලභ තැන් දැක බලා ගන්න අපේ ඇස් පින් කරා වගේම මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම මේ වගේ ලස්සන සුන්දරම තැන් වලට ඉක්මනින්ම යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. මෙතන යාළුවනේ විශාල ගල් පර්වත වලින් වට වෙච්ච ලස්සන දියල්ලක් තමයි මේ ගලාගෙන එන්නේ. මෙතන මං හිතන්නේ යාළුවනේ නාන්න කරන්න උනත් පුළුවන්. අපි ගියපු වෙලාව නම් නාන්න කරන්න සුසු වෙලාවක් නෙමේ. හන්ද අපි උදේම ගියපු නිසා අපි නම් ඒ දේවල් කරේ නැහැ. මේ මෙතන තියෙනවා අලංකාරවත් ගොඩනැගිල්ලක් යාළුවනේ. මේක මං හිතන්නේ මෙතන ඉඳන් මේ වටපිටාව සම්පූර්ණයෙන් පේන විදිහට මේක ලස්සනට නිම කරලා තියෙනවා. මේක මෙන්න මේ වගේ ලස්සන සුන්දර වටපිටාවක් මේක උඩට ගියාම හොඳටම පේනවා. මම හිතන්නේ මිනිස්සෙක්ට නිවෙන්න තව දේවල් අවශ්‍ය නැති තරම් මේ වගේ සුන්දර තැන් වලට යන්න ඕන. තව දෙයක් මගේ යාළුවන්ට කියන්න ඕනේ. අපි තාම මේකට අලුත්. අපිට වීඩියෝ කරද්දි, වොයිස් කරද්දි තාම අපි මේකට කුල ඇටි මං හිතන්නේ. ඉතින් අපි මේක මේ ගමනාන්තයේ පුරාවටම travel with nature සමගින් ලස්සනම තැන්, සුන්දරම තැන් අපේ net වලින් දකින්නවා වගේම දකින්න බැරි දුරගම් පළාත් වල ඉන්න යාළුවන්ට දැක බලා ගන්න අපි අවස්ථාව සැලසෙනවා අපේ travel with nature page එක තුලින්. ඉතින් ආදරණීය යාළුවනේ, අයවතාවක් මතක් කරනවා හැමදාම වගේ තාමත් ඔයාලා අපේ page එක follow කරලා නැත්නම් අනිවාර්යෙන් follow කරන්න. තවත් මෙවැනි ස්වභාව දාමෙන් නිම වූ ඉතා ආශ්චර්යමත් තැන් වලට අපිත් එක්ක ගමන් කරන්න කැමති නම් අපිත් එක්ක අත්වල බැඳ ගන්න. ඉතින් හැමදාම වගේ ඔයගොල්ලන්ට කියනවා travel with nature. අපි ඔයගොල්ලන්ට ගොඩාරියක් ආදරේ. තව පුංචි ආදරණීය ඉල්ලීමක්, අපේ YouTube channel එකටත් ගිහිල්ලා travel with nature subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එහෙනම් යාළුවනේ, අදට ගිහිල්ලා එන්නම්. තවත් මෙවැනි සුන්දර තැනකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.